ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. අන්තර් පළාත් බස් රථ වර්ජනය අවසන් කෙරේ. හමුදා ප්‍රහාර වලින් බියගිය ටීටී සමාජිකයින් 31 දෙනෙකුගේ සිරුරු පුදුකුඩු ඉරිප්පු ප්‍රදේශයෙන් සොයාගැනේ. බස්නාහිර පළාත් සභා මැතිවරණයේ තැපැයි ඡන්ද ප්‍රකාශ කිරීම අද දිනේත්. ප්‍රමාදය අවම කිරීමට නව නගරාන්තර දුම්රිය 4ක්. ගෝලීය ආර්ථික අර්බුදය අවසන් කිරීමට ඩොලර් ට්‍රිලියනයක සහන යෝජනාවලියක්. ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. සිරස ප්‍රවෘත්ති. ඔබ වෙත ගෙන එන්නේ හැටන් නැෂනල් බැංකුව. වර්ෂ 1888 සිට විශ්වාසයක උරුම. සිරස ප්‍රවෘත්ති. මේ සිරස FM විකාශය දේශීය ප්‍රවෘත්ති සංස්කරණය රශ්මින්ද ගුණරත්න ඉදිරිපත් කිරීම නිමේද හේෂාන් දහනායක. වර්ජන ක්‍රියාමාර්ගයෙන් බැහැරව අද සිට ක්‍රියාත්මක වන පරිදි නැවතත් සුපුරුදු ලෙස බස් රථ ධාවන යොදවන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සමිති සම්මේලනයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා පවසනවා. ඔවුන් මෙම තීරණයට එළඹියේ ඊයේ පස්වරුවේ මගී ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගිවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමෙන් අනතුරුවයි. එහිදී අදහස් දැක්වූ මගී ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගිවන්න මහතා. වර්ජනය අතහැරීමෙන් අනතුරුව දින දෙකක් ඇතුළත ගරු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් මේ නියෝජිත පිරිසත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන් සමග සාකච්ඡා කරලා තවදුරටත් ඒ අයගේ පවතින ප්‍රශ්න ගැටළු පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට තීන්දුව වුණා. මේ ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සමිති සම්මේලනයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා. මේ දින දෙක ඇතුළත ඇමතිතුමා මැදහත් වෙලා සාකච්ඡාවෙන් සාධාරණ විසඳුමක් ලැබුණේ නැත්නම් අපිට අවුරුදු පහු වෙලා වෙනත් තීරණ වලට එළඹෙන්න ඉඩ තියෙනවා. ප්‍රතිඥාව පිළිගන්නවානේ. ඒක පිළි අරගෙන සුපුරුදු පරිදි බස් සේවාවෙන් ධාවනය කරන සිංහල අවුරුදු සමය නිසා යම්කිසි අපහසුතාවයක් පත් වුණා නම් අපි ජනතාවගෙන් කනගාටුව ප්‍රකාශ කරනවා. අපි ත්‍රස්තවාදීත් නෙමෙයි. අද රාත්‍රියේ සිට ඒ ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සමිති සම්මේලනයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා. බස්නාහිර පළාත් සභා මැතිවරණයේ තැපැයි ඡන්ද ප්‍රකාශ කිරීම අද දිනේද සිදු කෙරෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළා. බස්නාහිර පළාත් සභා මැතිවරණයට අදාළ තැපැයි ඡන්ද විමසීමේ කටයුතු ඊයේ ආරම්භ කෙරුණා. අතිරේක මැතිවරණ කොමසාරිස් WP සුමනසිරි මහතා පැවසුවේ තැපැයි ඡන්ද ප්‍රකාශ කිරීමට වෙන් කර තිබූ ඊයේ සහ අද දිනය තුළ සුදුසුකම් ලබා ඇති රජයේ සේවකින් ඡන්ද ප්‍රකාශ කළ යුතු බවයි. මෙවර බස්නාහිර පළාත් සභා මැතිවරණය සඳහා තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්දදායකින් 35424 දෙනෙකු සුදුසුකම් ලබා සිටින බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සුදුසුකම් ලබා ඇති තැපැයි ඡන්දදායකින් සංඛ්‍යාව 8699ක්. ගම්පහ දිස්ත්‍රික්කයේ සඳහා 15799 දෙනෙකු තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිනවා. කළුතර දිස්ත්‍රික්කයේ එලෙස සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව 10926ක්. තැපැයි ඡන්ද සලකුණු කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය උපදෙස් සහතික කිරීමේ නිලධාරීන්ට නිකුත් කර තිබෙනවා. අතිරේක මැතිවරණ කොමසාරිස් WP සුමනසිරි මහතා සඳහන් කළේ තැපැයි ඡන්ද ප්‍රකාශ කරන අවස්ථාවේදී දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක හෝ නියෝජිතයන් දෙදෙනෙකුට එම කටයුතු නිරීක්ෂණය කිරීමට අවස්ථාව සැලසෙන බවයි. මේ අතර බස්නාහිර පළාත් සභා මැතිවරණයට අදාළ තැපැයි ඡන්ද ප්‍රකාශ කරන කාල සීමාව තුළ පුළුල් ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි මැතිවරණ කටයුතු බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා ප්‍රකාශ කළා. බස්නාහිර පළාත් සභා මැතිවරණයට අදාළව ප්‍රචණ්ඩ ක්‍රියා 60ක් වාර්තා වී ඇති බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ පවසනවා. එම මධ්‍යස්ථානයේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මින් 20ක් බරපතල සිද්ධීන් බවයි. ඒ අතරට ගිනිය විභාවිතා වූ සිද්ධීන් 4ක්ද ඇතුළත් බව අදාළ නිවේදනයේ සඳහන්. මින් ප්‍රචණ්ඩ ක්‍රියා වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ප්‍රචණ්ඩ ක්‍රියා 23ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ප්‍රචණ්ඩ ක්‍රියා 18ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ප්‍රචණ්ඩ ක්‍රියා 19ක් වාර්තා වී ඇති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
මුලතිව් පුදුකුඩි ඉරිප්පු ප්‍රදේශයේදී හමුදා ප්‍රහාර වලින් මියගිය LTT සමාජිකයින් 31 දෙනෙකුගේ සිරුරු ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශ වෙබ්අඩවිය පවසන්නේ ආරක්ෂක අංශ ඊයේ LTT අවසන් බලකොටුව වන පුදුකුඩි ඉරිප්පු ප්‍රදේශයේ ඉලක්ක විනාශ කළ බවයි. පසුව කළ සෝදිසි මෙහිම්වලදී මියගිය LTT සමාජිකයින්ගේ මළ සිරුරු T56 ගිනියවි 50ක් ග්‍රෙනේඩ් විදින දෙකක් මැෂින් තුවක්කු දෙකක් සහ sannivedana උපකරණ රැසක්ද ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශ වෙබ්අඩවිය සඳහන් කළේ වෙඩි නවදින ලෙස සැකසූ ට්‍රක් රථයක් සහ අධිවේගී බෝට්ටුවක්ද මෙහිදී සොයාගත් බවයි. දුම්රිය ප්‍රමාදය අවම කිරීමේ අරමුණින් නව නගරාන්තර දුම්රිය 4ක් හඳුන්වා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. දුම්රිය සාමාන්‍ය අධිකාරී ආචාර්ය ලලිත සිරි ගුණරුවන් මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ යල්දේවි හා උදේදේවි නව නගරාන්තර දුම්රිය මේ සඳහා යොදා ගැනීමට නියමිත බවයි. දැන් මේ අලුත් නගරාන්තර යාදේවි දුම්රියෙන් අපේ මහ ජනතාවට මගී ජනතාවට හවස 4:55ට ඒ කියන්නේ 5ට ආසන්න වශයෙන් 4:55ට අනුරාධපුරයෙන් පිටත් වෙලා කොළඹට 8:00ට එන්න පුළුවන්. ඉරිදා උදේ අපි මඩකලපුව දක්වා නව නගරාන්තර දුම්රිය සේවයක් තව කාලයක් හඳුන්වලා දෙනවා. දැන් අපි දිවා කාලේ නගරාන්තර දුම්රියක් හඳුන්වලා දෙනවා. නරඹුම් මැදි පහසුකම් පළමු පන්තියේ ආසන සහ දෙවෙනි පන්තියේ වෙන්කල ආසන සහිතව උදේ දේවි ශීඝ්‍රගාමී දුම්රිය අපි උසස් කරනවා කියලා නගරාන්තර තත්වයට. ඒතර උදේ දේවි නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය 10:30ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වෙලා මඩකලපුව දුම්රිය ස්ථානට ළඟා වෙනවා හවස 6:30ට. මේ අතර සිංහල හා හින්දු අලුත් අවුරුදු විශේෂ දුම්රිය කාලසටහනක්ද ඊයේ නිකුත් කෙරුණා. ඒ අනුව ලබන 8 වනදා සිට 19 වනදා දක්වා ධාවනය කරන විශේෂ දුම්රියට අමතරව අනෙකුත් දුම්රිය සඳහා අමතර මැදිරිද එකතු කර තිබෙනවා. අනිද්දා විතර මහව දුම්රිය අලුත් බලවේග කට්ටලයකින් ප්‍රතිස්ථාපනය කරන්න බලාපොරොත්තු වෙනවා. එෙහිදී අපි ගමන් කාලය විනාඩි 45කින් පමණ අඩු කරන්න හැකි වෙන ආකාරයට කොළඹ ඉඳලා මහව දක්වා ගමන් කාලය අපි මේ දුම්රිය ධාවනය කරන්න බලාපොරොත්තු වෙනවා. දෙමටගොඩ සිට පොල්ගහවෙල දක්වා ශීඝ්‍රගාමී. දෙමටගොඩ පොල්ගහවෙල ශීඝ්‍රගාමී. එතන ඉඳලා මහව දක්වා මන්දගාමීව ධාවනය වෙන්නත්. දෙමටගොඩ සිට පොල්ගහවෙල අතර වෙනදා සමුද්‍රයේ මේ මහව දුම්රිය ගිය ආකාරයට ගිය මගීන් වෙනුවෙන් නව දුම්රියක් අපි හඳුන්වලා දෙන්න. කොළඹ ඉඳලා පොල්ගහවෙලට මේ මන්දගාමී මගීන්ට මන්දගාමී නෙවෙයි අර්ධ ශීඝ්‍රගාමී මගීන්ට අපි මේ නව දුම්රියක් අංක 176 කියලා හඳුන්වලා දෙන්න කටයුතු කරගෙන යනවා. මැදිරි 10කුත් එන්ජිනුකුත් එක්ක. ඒ දුම්රිය සාමාන්‍ය අධිකාරී ආචාර්ය ලලිත සිරි ගුණරුවන් මහතා. පුදුමාතරන් ප්‍රදේශයේ සිට තවත් රෝගීන් සහ ඔවුන්ගේ ඥාතීන් පිරිසක් අද ත්‍රිකුණාමලයට රැගෙන ඒමට සැලසුම් කර ඇති බව ජාත්‍යන්තර රතුකුරුස කමිටුව පවසනවා. එහි මෙරට මාධ්‍ය සම්බන්ධීකාරක සරසි විජේරත්න මහත්මිය පැවසුවේ ග්‍රීන් ඕෂන් නෞකාව මගින් මෙම පිරිස රැගෙන ඒමට සැලසුම් කර ඇති බවයි. ඒ සඳහා ග්‍රීන් ඕෂන් නෞකාව ඊයේ සවස ත්‍රිකුණාමලයේ සිට පුදුමාතරන් දක්වා පිටත්ව ගිය බව ඇය සඳහන් කළා. මේ අතර පෙරේදා පිටත් කර හැරුණු මුලතිව් මුදා නුගත් ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ තොගේරගත් නෞකාව මේ වන විට පුදුමාතරන් ප්‍රදේශයට පැමිණ තිබෙනවා. ආරක්ෂක අංශ සඳහන් කළේ එම භාණ්ඩ තොගේ ගොඩබෑමේ කටයුතු ඊයේ සවස ආරම්භ කළ බවයි. සිවිල් පරිපාලන නිලධාරීන්ගේ මාර්ගෙන් එම භාණ්ඩ ජනතාවට බෙදා දීම ඉදිරියේදී සිදු කරන බව ආරක්ෂක අංශ පැවසුවා. ජාත්‍යන්තර රතුකුරුස කමිටුව මගින් පිටත් කර හැරි එම භාණ්ඩ තොගේ අතරට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 1030ක් හා අතිරේක ආහාර මෙට්‍රික් ටොන් 30ක් දායත්. ඊට අමතරව තාවකාලික නිවාස ඉදිකිරීම සඳහා අවශ්‍ය උපකරණ මෙන්ම බෙහෙත් ද්‍රව්‍යද එම භාණ්ඩ තොගේ අතර වන බව ජාත්‍යන්තර රතුකුරුස කමිටුව සඳහන් කළා.